ඒ සත්‍ය ධර්මය අවබෝධ කරන්න නම් සත්‍ය රකින්න ඕන. සත්‍යයට ආශා කරන්න ඕන. අන්න ඒ සත්‍යෙහි සමාදන් කරවන්න ඕන. දැන් ඔයාලගේ දරුවෝ ඔයාලා සමාදන් කරවන්නේ සත්‍යයේද මොන සත්‍යයකද? අද ළමයා කැමති වුණා නම් බණ භාවනාවක් කරන්න, බණ ටිකක් අහන්න පැමිණෙන්න. අද කැමති වුණා නම් කියන පුතා විභාග ළඟයිනේ අනේ ඔයා පන්ති යන්න. දැක්කද සත්‍යයට එන්න ආපුගෙන හරවෝ හැටි ගානට ඒ කර්මය. ඒ ළමයිගේ සවම්පත් වලට ඇත්තක් කියන එකක් ලෝකේ ඇහෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි. දෙමව්පියෝම මුල් වෙලා ළමයිට සත්‍ය ඇහෙන එක වැළැක්වුවා. ඒකේ කර්මය කුමක්ද? ඒ ළමයිගෙන් අවසානයේ Tamanටම බොරු අහන්න සිද්ධ වෙනවා. ළමයි යන්නේ නැතෙන් අම්මලා දන්නේ පච කියනවා. පුංචි කාලේ ඉඳලා බණ අහන්න ගෙන්නගෙන ආවනම් තේරෙන වයසේ ඉඳලා බණ අහන්න යොමු කළා නම් ඒ අය පින්පව් කියන එක විශ්වාස කරනවා. ඇත්ත මේකයි බොරුව මේකයි මේකේ විපාකේ මේකයි කියලා විශ්වාස කරනවා. ඒ අය අම්මට බොරු කියන්නේ නැහැ. තාත්තට බොරු කියන්නේ නැහැ. දෙමව්පියන්ට බොරු කියලා විනාශ වෙච්ච තරුණ ජීවිත ගැන ඕන්න මේ පාර පත්තරේ තියෙනවා බලන්න. අරුන්දතිගේ කතා වස්තුව. සෑම ඉස්කෝලේ ළමයෙක්ම කියවන්න ඕන. සෑම දෙමව්පියෙක්ම කියවන්න ඕන අරුන්දතිගේ කතාව මේ පාර මහමෙක පත්තරේ තියෙනවා. දෙමව්පියන්ට පච හලහලා ගිය දරුවන්ගේ ඉරනවා. ඒ ළමයි ඒ තත්ත්වයට ඇදලා දාන්නේ දෙමව්පියෝමයි. අර පන්තියට ඵලයන් මේ පන්තියට ඵලයන් අර විභාගයේ මේ විභාගයේ ලෝකෙක් වයන් දොස්තර කෙනෙක් වයන් ඉංජිනේරුවෙක් වයන් මේ ටයිකෝට් ඇඳපම් පිටරට ඵලයන් ඒවම කියනවා. එකෙක්වත් කියන්නේ පුතේ මිනිස්සෙක් වෙලා උපදින්නේ ඉතාමත් කලාතුරකින්. සතර අපායෙන් ගොඩ එන්නේ කලාතුරකින්. සතර අපායේ මහගෙදර කරගෙන ඉන්නේ සත්වයා. පුතේ ආපහු නම් ඒ සතර අපායට යන්න එපා. නිරේට නොයන හැටි ඉගෙන ගනින්. තිරිසන් ලෝකෙට නොයන හැටි ඉගෙන ගනින්. පෙරේතෙක් වෙන්නේ නැති හැටි ඉගෙන ගනින්. අසුර ලෝකෙකට යන්නේ නැති හැටි ඉගෙන ගනින්. උගන්වන්නේ උගන්වන්නේ විභාගයක් ඉවරුණා වරෙන් පුතා යන්න කියලා ගිහිල්ලා කරකවා පොල් ගෙඩිය ගහනවා. මේක විභාගේ පාස් වේවා කියලා. ළමයි හිතන්නේ විශේෂ කටයුත්තකදී පොල් ගෙඩියක් ගහන්න ඕන කියලා. ගිය පාර පත්තරේ තිබ්බා මතක නැද්ද? පොල් ගෙඩි ගහපු ආච්චියම කෙනෙකුට විච්ච වැඩක්. උන්දෑ අතර පොයට සිල් ගන්නවා. මොනවාරි වෙච්ච ගමන් පොල් ගෙඩියක් ගහනවා. මිනිස්සු රණ්ඩුවට ආවොත් කියනවා කෑ ගහන්න එපා ගහනවා පොල් ගෙඩියක් කියලා. ඉතින් අර නාකි කැහැට්ටු ආච්චිට වැඩිය මිනිස්සු බයයි උන්දගේ අතේ තියෙන පොල් ගෙඩියට. පොල් ගෙඩියෙන් ගමම බය කරගෙන හිටියේ. ඊට පස්සේ කොහොමද උනේ? උන්ද මලා මැරිලා ගිහිල්ලා ඉපදුනා. අර පොල් ගහන ගලේම ප්‍රේතෙක් වෙලා ඔළුව තියෙන පොල් ගහන ගලෙන් මුඩට මිනිස්සු ගහන පොලේ වැදින්නේ ඔළුවේ. කොහොමද කරන්නේ? ඒ ළමයිට උගන්වන්නේ කර්මය ගැන උගන්වන්නේ නැහැ. මේක කළොත් මෙහෙම වෙයි කියලා උගන්වන්නේ නැහැ. දෙමව්පියෝ සත්‍ය උගන්වන්නේ නැහැ. සත්‍ය අහන්න සලස්වන්නේ නැහැ. සත්‍ය ධර්මයේ කන් වලට වැටෙනවට බයයි. කොල්ල මහාන වෙයිද දන්නේ නැහැ. පින්වතුනි මහාන වෙන්න පුළුවන්ද? මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගලම් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මුනිදු දරාගත් කසාවත
එහෙම දරා ගන්න පුළුවන්ද? ආවල් ගියට පුළුවන්ද? ඇයි ඔය මහාන වෙච්ච ඒ සිවුරු ඇරලා යන්නේ? ඒ කසාවතේ තේජස දරා ගන්න බෑ. කසාවතේ ආනුභාවය දරා ගන්න බෑ. සිවුරු දාලා දුවනවා. ලේසිද මහාන වෙනවා කියන එක? ඒ නිසා බය වෙනවා මිනිස්සු මහාන වෙයිද එක වචනයක් කියපු ගමන් එයි කියලා හිතේ. ඊට පස්සේ ඔන්න විභාගයක් කිට්ටු වෙච්ච ගමන් ගිහිල්ලා පඳුරක් ගැට ගහනවා. ඔන්න අන්තිම මිත්‍යා දෘෂ්ටියක් දුන්නා. පඳුරක් ගැට ගන්න. ඒතර ළමයි හිතන්නේ එහෙනම් මොනවාරි විශේෂ කටයුත්තකදී පඳුරක් ගැට ගහන්න ඕන. කියලා ඔන්න යා පඳුරක් ගැට ගන්නවා. ඒ පඳුර ගැට ගහපු ගමන් දේවාලයක වෙන්න පුළුවන්. බෝධිය ළඟ වෙන්න පුළුවන්. සෑයක ළඟ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒක බාරයක් නිසා මිනිස්සු ගැට ගහනවාමයි. නැතුව නෑ. කොහේ කළා? ඒ නිසා තමයි අපි අඟුලිමාල මහසෑයේ මේ භූමියේ පඳුර ගැට ගැනීම තහනම් කියලා අපි වෙනම දැනුවත් කරලා මිනිස්සුන්ට කියලා තියෙනවා. පඳුර ගැට ගහන්න තහනම්. මොකද රුවන්වැලි සෑයේ මල් ආසනවල අර වාල්කල කැටයන් වහලානේ පඳුරු වලින්. මහා සෑයට ගියේ සත්‍ය හොයාගෙන නෙවෙයි. මහා සෑයේ පිහිට ගත්තේ බුදුරජාණන් වහන්සේගෙන් නෙවෙයි පඳුරේ. එයා හොයන අයට පිහිට වෙන කට්ටිය වටේ ඉන්නවා. මොන්න පඳුරට ගැට ගැහුණා. මොන දැන් බාහිරයක් වෙලානේ. ඒතර කොහොමද බාහිරයක් උනේ? මම මේමයි අපේ පුතා විභාගේ පාස් වෙන්න ඕන නෙළුම් මල් 1000 පූජා කරනවා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්නේ බුදු ගුණ ගැන පැහැදිලාද? විභාගේ පාස් කරපු එකට අල්ලසක්ද? ඇහෙන්නේ ඒක කුසලයක්ද අකුසල පාක්ෂිකයිද? අටමහා කුසලයක්? අකුසලයක්. එතකොට බුදුරජාණන් වහන්සේට මල් පුදලා අකුසල පාක්ෂික වෙච්ච හැටි දැක්කාද? ගණදෙනු කරලා. ඒ පක්ෂයට වැටුණා. ඒ පැත්තට බර වුණා. බාරයක් වුණාම තියෙන දේ තමයි දැන් මිනිස්සු කියනවානේ මම මෙහෙම දෙන්න ඕන මෙහෙම දෙන්න ඕන කියලා. ඔබ වහන්සේට මෙහෙම දෙන්නම් කියලා මතකයිද අර කද කුකුල් නඩුව කියලා ඉස්සර තිබ්බේ කවි පෙළක්. කතරගම දෙයයන්ට බාහිර වෙනවා අපේ ගෙදර කුකුලා හොරු අරන් ගියා. ගිහිල්ලා කන්නලව් කළා කිව්වා මගේ කුකුලා නැසුව එක දඳෙන් නුඹගේ පාලු කළා. කතරගම දෙයයන්ගේ කොඩියේ තියෙන කුකුලෙක් ඔබ වහන්සේගේ කොඩියන් පාලු කළා මේක. අතාරින්න එපා මේක. මම හිඟා කකා ගිහිල්ලා ලබන හාල් වලින් කිරිබත් වේලා පුදන්නා. කාසේ එකතු කරලා ඒ හිඟා කකා ලව් එකෙන් මං පුදන්නා. මිනිස්සු බාර වෙනවා. කෙහෙවල් සමහර දේවල් වල තියෙන කෙහෙව මම කොණ්ඩෙන් ගොම ගන්නම්. කොහොම බාර වෙන්නේ? දැන් Hindu පිරිස බාර වෙන්නේ මම මෙච්චර දුරක් පයින් එන්න. කෙලවන පොරොන්දුවක් දීලා තමයි මේ වෙලේ කරගන්නේ. දැන් අපි කියන්නේ ඔබ කරගන්න බැරි වුණා කියලා. කරගන්න බැරි වෙච්ච ගමන් ඔහු 50 දිනකට ඔහුත් එක්ක අර බලවේගي බැඳිලා තියෙනවා. ඔහු ඉදිරියට ඇවිල්ලා කියනවා මැරෙන්න එපා.
මගේ ණයදියා. මැරෙන්න එපා මගේ ණයදියා. ගම මෙයා ප්‍රාණය දැදෙන්නේ අර රූපේ දකින්න බය වෙනවා. ඇස් උඩ යනවා. දාඩිය දානවා. පෝස් ගන්න ලම් ටික යනවා. ගිල්ලා උන් ළඟ මොකදිනවා. ඉපදිලා කියනවා මම උඹ නිසාම බැඳුනා. දැන් උඹත් බැඳියම්. ඔන්න ඉන්නවා අර සෑය ළඟ හරි බෝධිය ළඟ හරි දේවාල ළඟ හරි කවුරු හරි ඇවිල්ලා පාන්දුරක් ගැට ගන්න කල් ඉන්නවා. මොකටද ගැට ගහන්නේ බැඳෙනවා. කැමැත්තෙන් යන්නේ දෙන්න. ඇයි එයාට ඒ ලෝකෙන් පීඩනයක් දෙනවා. මම බැඳුනා නම් උඹත් බැඳියන්නේ. පැහැදිලිද මම කියන එක? දැක්කද භයානකකම? ඒ නිසා කොච්චරනම් මහමෙවුනාවෙන් ඉස්සර කිව්වද තුනුරුවන් ගුණ සිහිකරන්ඩ, සත්‍ය ධර්මයේ සිහිකරන්ඩ, සත්‍යයෙන් ජය ගන්න කියලා. තමන්ට යමක් ලැබෙන්න තියෙනවා නම් ඒක ලැබෙයි. ළමයිගේ යම් ඉරණමකට ළමයි යන්න තියෙනවා නම් ඒ ළමයි යයි. හොඳ නැද්ද? බුදුරජාණන් වහන්සේගේ මහා සෑයට මහ බෝධියට ගිහිල්ලා පහන් දැල්වලා අනන්ත ප්‍රඥා ලෝකෙට උපහාර පිණිස බුදුරජාණන් වහන්සේගේ පැතුරුන ගුණ සුවඳට සුවඳ දුම් පුදලා බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු ජීවිතයට පිවිතුරු මල් පුදලා බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ සිසිල් වූ ජීවිතයට සිසිල් පැම් පුදලා බුදුරජාණන් වහන්සේ වදාළ අමා ධර්මයට මේ පැණි ආදී පුදලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ වැඳ වැටිලා සත්වතාවක් දළදා වහන්සේගේ ස්පර්ශ වීගෙන නිකිට්ටු රතන සූත්‍ර ආදී සත්‍යයේ සත්‍ය ක්‍රියාව රතන සූත්‍රයේ සජ්ජායනා කරලා බුදුගුණ බලයේ සත්‍ය ක්‍රියා කළ ළමයාට සිත් පැතුවොත් නරකද? නරකද ඒවා? ළඟදී අපේ ඥාති කෙනෙකුත් රෝගී වුණා. පිළිකා රෝගයක් තිබුණා. මට කිව්වා මං කො අඟුලිමාල සෑයට එන්න. එදා මමත් අඟුලිමාල සෑයේ හිටියා. අඟුලිමාල මහා සෑ රජුන් වන්දනා කරලා සෑයට ගීතෙල් පූජා කරලා පැන් පූජා කරලා පිරිත් කියලා සත්‍ය ක්‍රියා කළා. ශ්‍රීවත් 8 නමක් සර්වඥ ධාතුන් වහන්සේලා හතරස් කුටුවේ වැඩ සිටින අඟුලිමාල මහා සෑයේ බුද්ධානුභාවයේ තිබෙන බව සත්‍යයි. දෙව්ලොව දෙවියන් විසින් වඳිනා ලද්ද දහසක් අඟුලිමාල මහා සෑ රජුන්ගේ ශ්‍රී ධාතුන් වහන්සේලා ධාතු ගර්භයේ වැඩ සිටින බව සත්‍යයි. දේවානුභාවයේ මේ සෑය පුරා පැතිරී ඇති බව සත්‍යයි. වටිනා බෙහෙත් ඖෂධ සෑ ගර්භයේ නිදාපිතව ඇති බව සත්‍යයි. අපගේ ගුරු දෙවිඳුන්ගේ සත්‍යයේ ධම්පචාරයට ලැබුණ දායාදයක් අඟුලිමාල මහා සෑය. සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් මේ රෝගියන් සුවපත් වේවා. සුවපත් වේවා කියලා සත්‍ය ක්‍රියා කළා. පාඬුරු ගැට ගැහුවෙත් නෑ. මෙහෙම වුණොත් මෙහෙම කරනවා කියලා බාර වුණෙත් නෑ. ඔයාලා කියන්නේ ඊළඟ පාර මේ රෝගී චෙක් කරන්න යනකොට සියලු රිපෝට් නෝමල්. එයා සාමාන්‍ය විදිහට ඔක්කොම එයාගේ පරීක්ෂණ වාර්තා බාරෝනේ නෑනේ. සත්‍ය සිකලා අපි තුල තියෙන එක්කුත් නෙවෙයි. සෑයේ සත්‍යය.
රහතන් වහන්සේලාගේ සත්‍යය. අර ගෑල්ලමේ ලියුමක් කියවලා තිබිලා ඒක පත්තරේ අපි දාලා තිබ්බා. මේ කෙල්ල ගොඩාක් ওই ෆෝන් වලට ඇබ්බැහි වෙලා. මේ කෙල්ලගේ ඇඟෙන් ප්‍රයෝජන ගන්නවා අමනුෂ්‍යෙක්. රාත්‍රියේ නිදාගෙන ඉන්නකොට එහෙම ඇඟට බර වෙන අමනුෂ්‍යෙක් උදේ වෙනකොට ඇඟට හරි බරයි. තවත් කවුරුහත් එක්ක හිටියා වගේ. ඒකට කියන්නේ කල්ප මන්දෝසි කියලා. මේ කීවිට දැකලා තියෙනවා මේ කළු පාට ඡායාවක් Taman ළඟට එනවා. ඊට පස්සේ මෙයා දවසක් රේලියක දාගෙන ඉන්නකොට යසෝදරා මහරහත් තෙරණියගේ බඹසර ජීවිතයේ පිවිතුරුකම ගැන ඇහුවා. ලොකු පැහැදීමක් ඇති වුණා. අවුරුදු 700ක් එක ඇඳේ බඹසර රකමින් ස්වාමියා සමග හිටපු බව. අසංකේය 4ක් කුමරි බඹසර රැක්කා, විවාහ වුණොත් පතිවෘතාව රැක්කා. ඊතරම් පිරිසුදු වෙවි ආපු ස්ත්‍රී රත්නය වනාහි යසෝදරා මහරහත් තෙරණියයි. මේ ගොඩාක් පැහැදිලි හිටියේ. දවසක් ඒ වගේ ඇඟට කළු පාට ඡායාව ගොඩ වෙනකොට මෙහා යසෝදරා රහත් තෙරණිය කාන්තෙන් මේ බ්‍රහ්මචාරී උත්තමාවිය බව සත්‍යයි. සසරේ පතිවෘතාව රැකී උත්තමාවිය බව සත්‍යයි. යසෝදරා රහත් තෙරණියගේ පිවිතුරු බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. මේ උවදුර දුරු වේවා කියලා හිතුවා. ගින්දරකට දාපු පියාටක් උණු වෙලා යනවා වගේ දැනුණ ඇඟ ඇතුලේ මොනවද උණු වෙනවා. වීසි වුණා ඈතට අර අමනුෂ්‍යයා. අද වෙන්නක්වත් ඇඟට අමනුෂ්‍යයා ඉන්නේ නැහැ. සත්‍ය ආශ්චර්ය දුටු ඈ එදාන්දල බ්‍රහ්මචාරී. තමන්ගේ ප්‍රශ්නේ සත්‍යයේ බලෙන් විසඳගත්තා. ඒ නිසා පින්වතුනි අනුන් රැකී සත්‍යයේ අනුභවයේ එසේනම් තමන් රැකී සත්‍යය. මං අවුරුදු 21ක් මහමෙවුනාවට බණ අහන්න ආවේ ධර්මයේ තියෙන ආසාවෙන්ම බව සත්‍යයි. මම යම් දවසක මහමෙවුනාවෙන් ධර්මය අහන්න ආවද මං ධර්මයටම ආසාවෙන් ආපු බව සත්‍යයි. යම් දවසක මට තේරුණාද සත්‍ය රැක්කොත් සත්‍ය අවබෝධ වෙන්නේ කියලා. අන්න එදා ඉඳලා මම බොරුවක් කරපු නැති බව සත්‍යයි කියලා මැරෙන මොහොතේ හිතා ගන්න නැත්තම් සත්‍ය ගැන හිතාම මැරෙන ඔහු හෝ ඇය සත්‍ය අවබෝධ නොකරනවා කියලා කියන්න පුළුවන් මේ කාටද? ඉස්ලාම කරන්න සත්‍යයට ආස කරන්න. ඒ තමයි මේ ධර්මයට ආස කරන්න. ඊළඟට සත්‍යයට ඒ සත්‍ය ධර්මයේම නැවත නැවත අහන්න. කියන්නේ වැඩිපුර අහන්නේ සත්‍යය. ඊට පස්සේ කරන්න සත්‍ය පුරුදු කරන්න. බොරු කියවෙනකොට වළක්වා ගන්න. බොරු කියවෙනකොට වළක්වා ගන්න. අපි පින්වතුනි මේ යුගයේ ගොඩාක් වෙනස් වුණා. සූත්‍ර දේශනාවල තියෙනවා සමාජ සනන් කුමාර බ්‍රහ්මරාජය කියනවා අහවල් නගරෙන් මැරිච්ච අයගෙන් මෙච්චර ප්‍රමාණයක් රහත් වෙලා හිටියා. 50 දෙනෙක් අනාගාමී වෙලා හිටියා. 50 දෙනෙක් රහත් වෙලා හිටියා. ඒ ශකදාගාමී වෙච්ච අනාගාමී වෙච්ච ප්‍රමාණය මට හරියට කියන්න බෑ. මට බයයි බොරුවක් කියවි කියලා. ගානක්වත් හරියට දන්නේ නැතුව කියලා නෑ ඒ යුගයේ. වට්ටියක තියෙන්නේ මල් 100යි නම් දන්නවනම් මල් 100යි කියලා කියනවා. නැත්තම් මල් ගොඩක් තියෙනවා කියනවා මිසක් ගාන කියන්නේ. අද අපි මේ වගේ සෙනඟක් දැක්කම
අද බණහන්ට 4000ක් ඇවිල්ලා හිටියා කියලා කියනවා අනුමාන කළා. ඒ වාගේ වචනයක්වත් සත්‍ය අවබෝධ කරපු යුගයේ අයගේ කටින් පිටුුන්නේ නැහැ. පැහැදිලිද මං කියන්නේ? එහෙම යුගයකනේ ධර්මය අවබෝධ කළේ. අද අපි කොච්චර රෝල් දානවද? දුටුවාද අපගේ අඩුපාඩුව? පින්වතුනි, සත්‍ය රකින්න කෙනාට සත්‍ය අවබෝධ වෙනවා කියන දහම් කැඩපත ඉස්සරහ තියාගෙන තමා දෙස බලන්න. ඒක තමාගේ අඩුපාඩුව පේනවා. ඒ කන්නාඩි ඉස්සරහට ගේන්නේ ඔබව තවන්න නෙමෙයි. අඩුපාඩුව පෙන්නලා හදවන්න. ඔබට තරහට නෙමෙයි. ඒ නිසා මේ සත්‍ය රකින්න කෙනාට සත්‍ය අවබෝධ වෙනවා කියන වචනය ඔබට මේ දේශනා කළේ ඔබව තවන්න නෙවෙයි. ඉදිරියට ටික ටික සම්මර වෙන්න. මේ සත්‍ය ආපු ගමන් ආශ කරනවා ඇත්තනේ නම් කියලා හිතනවා. මේ සත්‍ය රැක්කොත් යම් දවසක ඒ සත්‍ය විසින් කරන්නේ අසත්‍ය සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඔව්ද නැද්ද? සත්‍ය රැකපු ගමන් ඒ රැකෙන එකේ පින්බලෙන් යම් දවසක කරන්නේ අසත්‍ය සම්පූර්ණයෙන්ම නැති කරලා ඔහුට සත්‍ය අවබෝධය ලබා දෙනවා. ඒ නිසා සත්‍ය වූ ධර්මයේ ඇසීමේ ආනිසංසයයි. සත්‍ය වූ ධර්මයේ අහන්න පැමිණීමේ ආනිසංසයයි. ඊළඟ සත්‍ය රැකීම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලංකාවේ මිත්‍යා දෘෂ්ටික අදහස් හැම තැනම පැතිරිලා යද්දී උන්වහන්සේ ජීවිතේ දෙවිනි තැන දාලා මේක අසත්‍යයි පැවටෙන්න එපා කියලා ජීවිතේ දෙවෙනි තැනට දාලා රැක්කේ කුමක්ද? ජීවිතේද රැක්කේ සත්‍යද? සත්‍යය. ඒ සත්‍ය රකින්න කෙනෙකුට යම් දහමක් අවබෝධ වෙනවා නම් උන්වහන්සේට ධර්මය අවබෝධ වේවි. ජීවිතේ රකින්න සත්‍ය වැහුවොත් ජීවිතේ යයි එක එක ජීවිතවල යයි සංසාරේ අවබෝධ වෙන්නේ නැහැ සත්‍ය. ඒකනේ සත්‍ය සොයාගෙන ගිය මහ බෝධිසත්වයෝ සත්‍ය ඉදිරියේ මරුපත්ත කටට පැන්නේ එනිසා. පැහැදිලිද? ඒ නිසා අද හිතට ගන්න මම සත්‍ය රකින්න කෙනෙක් වෙනවා කියලා. සත්‍යයට ආස කෙනෙක් වෙනවා කියලා. දරුවන්ටද සත්‍ය දෙන්න, ඇත්ත කියලා දෙන්න. තව අම්මා කෙනෙක් ලියුමක් කියවලා තිබ්බා. ඒ අම්මා ධර්මයේ ඉස්සර ඉඳලා මහමිමුණෙන් අහනවා. මිනිස්සයා බීගෙන එනවා බේබද්දෙක් විදියට. ඒ අම්මා හිතුවා බේබද්දෙක් වගේ මිනිහෙක් මට ලැබුණේ මමම කරපු සංසාරේ කර්මයට. ඇයි වින්දුනි බලන්නකෝ මහා බෝධිසත්වයෝ වගේ උත්තමෙක් ලැබෙන්නේ සිද්ධාර්ථ කුමාරයා වගේ ඒ විදිහටම පින් තියෙන යශෝදරාට නෙවෙයිද? යශෝදරා වගේ බිරිඳක් ලැබෙන්නේ ඒ විදිහටම පින් තියෙන බෝධිසත්වයන්ට නෙවෙයිද? තමන් සුදුසු කෙනානේ තමන්ට ලැබෙන්නේ. ඒ නිසා ඔයාලට ලැබිච්ච මහත්ය ඔයාලට සුදුසු මහත්ය. නුසුදුසු කසාදයක් නැහැ. අම්මලා කියනවා නුසුදුසු තැනකට දුන්නා කියලා. නැත, කර්මෙන් ඈට සුදුසු තැනයි. කර්මෙන් ඔහුට සුදුසු බිරිඳයි. සුදුසු අයට ලස්සනට පොරොන්දම ගැලපිලා. තමන් එයා තමාව බඳින්න කැමති නම් තමන්ටත් එයාට කැමති නම් නැත අලුතෙන් පොරොන්දු බලන්න. මේ දෙන්නාගේ විවාහය සිද්ධ වෙනවා නම් ඒකම තමයි කර්මෙන් ගලපපු පොරොන්දම.
සංසාරේ තමන් අන් අයට කුණුහරුප කියා කන්දොස් ක්‍රියාවේ බැරි වෙන්න කනට නිහඬතාවයක් නැති වෙන්න සංසාරේ තමන් අන් අයට සැරදාලා තියෙනවා නම් බැඳපු ගෑණිගේ කට කච කච ගානකේ ස්වාමියාට නපලක්වන්න බෑ. තමන් බිරිඳක්ව ස්වාමියා අල්ලේ නටවලා තියෙනවා නම් බේබදු මිනිහාගෙන් තමන් විඳින දුක් අන්දරාව ඈට වළක්වන්න බෑ. සුදුසුයි ඔය කසාදය. ඈ හිතුවා මට සුදුසු මිනිහා මේ දැන් ලැබිලා තියෙන්නේ. බේබද්දෙක්. කට උඩ බීගෙන ඇවිල්ලා වමනේ කර කර ඇඳේ ඉන්නවා. නෑ මොකද කළේ කෑම එක වතුර එක ඔක්කොම මේසෙ තියලා වහලා දැන් තියෙනවා. මිනිහා බීගෙන ආරෙන් එනකොට ඉක්මනට පිළිකාන්නේ ගිහිල්ලා කේල් පඳුරේ හැංගෙනවා. මෙයා බීලා වතු කාලා බිම හලාගෙන වතුර හලලා බත් හලලා ගිහිල්ලා ඇඳේ කෙල්ලෙනවා. මිනිහට නිින්ද ගියා කියලා දැනගන්නකොට හොඳ ඇවිල්ලා පැදුරක් දාන විදිය ගන්නවා. කෙල්ලෙක් හිටියා ගෙදර. කෙල්ල ටිකක් ලොකු මහත් වෙනකොට කෙල්ලගේ කට සැරයි. තාත්තත් එක්ක රණ්ඩුවට යනවා. බීලා එන්න එපා උඹ කියලා. මෙච්චර කාලයක් මේ අවුරුදු ගානට ඒ අම්මා ස්වාමියාත් එක්ක රණ්ඩුවට ගිහිල්ලා නැහැ. වචනයක් කියලා නැහැ. ඒ අම්මා ලියුමක් එවලා තියෙන්නේ මගේ කෙල්ල නවත්තන්න බෑ මට. මම කිව්වට අහන්නේ. දුවෙක් තාත්තා කෙනෙකුට සැර කරන කර්මය ඈට එනවා කියලා මං කිව්වට පිළිගන්නේ ස්වාමීනි. මෑ හදාගන්නේ කොහොමද? මට ස්වාමියා නෙවෙයි ප්‍රශ්නේ. මගේ දුව රැස් කරගන්න පාපේ. අම්මා කෙනෙක් විදිහට මම මේක හදන්න ඕන. මෑ නැත්තම් ආපහු සතර අපායට. ඒ ලියුම අවසන් කරලා තියෙන්නේ ඔබ වහන්සේලාට මගේ වචනෙන් හරි අපහසුයක් වුණා නම් සමා වෙන්න. ස්වාමීනි ගිහි ගෙදර ගිනිසැර ඔබ වහන්සේලාට වැදෙන්න නම් එපා. එහෙනම් ගිහි ගෙදර ගිනිසැරක් තියෙනවා. ගිහි ගෙදර ගිනිසැරක් තියෙනවා. ඒක වැදෙන්න නම් එපා. සමහරයි පල්ලං ගැටියෝ වගේ ගින්දරට පයින්නවා. මොනව කරන්නද? ඒ අම්මා ධර්මයේ හිටපු නිසා තේරෙනවා. ඒ අම්මට ආයේ ස්වාමියාගේ චරිතය ඇගේ චරිතය දෙකක්. ඈ ගැලවෙනවා. දෙකද තකඩ තකේ යන්න එපා. ස්වාමියාත් එක්ක බිරිඳත් එක්ක මේ උට්ටු එන එක, රණ්ඩු එන එක, කෑකොස්සන් ගහන එක, දරුවෝ ඉදිරියේ නොමනා වචන කියන එක මේවා නවත්තන්න. සත්‍ය පිළිගන්න. කර්මයේ පොරොන්දම ගැලපුණා කිය. කර්මයේ පොරොන්දම ගැලපුණා කියලා සත්‍ය පිළිගන්න. ඒ නිසා සත්‍යයට ආස කරන, සත්‍ය පිළිගන්න, දරුවන්ට සත්‍ය කියලා දෙන අය බවට පත් වෙන්න. මාළුවන් දකිද්දී දරුවන්ට කියලා දෙන්න පුතේ මාළු ලස්සන වුණාට මේ මාළුන්ට දිවක් නැහැ. තිත්ත රස, ඇඹුල් රස, කහට රස, පැණි රස මේ මාළුන්ට දැනෙන්නේ නැහැ. ඇයි දිවක් නැහැ? පුතේ දිවක් නැත්තේ සංසාරේ බොරු කියපු නිසා. මේ මාළුවෙක් කියලා උපදින්නේ සංසාරේ බොරු කියන අය. දරුවන්ට සත්‍ය කියලා දෙන්න. එහෙම නෙවෙයි. අම්මලා කියන්නේ පුතේ මේ සාරි ගප්පි හරි ලස්සනයි. අර මා අමුතු විදිහට මාළුව හඳුන්වලා දෙනවා. ළමයි ආසයි. බොරු කියපු එකේ කර්මයේ විපාක විඳිනවට ආසයි. සත්‍යයට ආසයි.
සත්‍යයට ආස නැහැ. ඒ නිසා දරුවන්ට සත්‍ය දෙන්න, අනාගත පරම්පරාව බේරගන්න ප්‍රවෘත්ති වලට ඔබට ඇහුනොත් කුඩු කිලෝ 2000ක්, ගංජා කිලෝ 5000ක් මෙච්චර හම්බුණා කියලා. ඕවගෙන් රොටි පුච්චන්නේ නැහැ පින්වත්නි. ස්වල්පේ නම් තැනින් තැන බොනවානේ. කියවන්න කෙල්ලෝ මේ මත්පෙති බීලා විනාශ වෙන හැටි. ටියුෂන් කරන ගුරුවරියක් මට ලිපියක් එවලා තියෙනවා. ස්වාමීනි අපේ පන්තියේ ගෑනු ළමයි පෞද්ගලිකව ඇවිල්ලා කියනවා මට නම් හදන්න අමාරුයි. ඒ තමයි 6 වසරේ ඉඳලම කෙල්ල බොනවා කියලා. මේ කොළඹ පැතිවල. කොළඹ හොරණ පානදුර ගාල්ල මාතර 6 වසර කෙල්ලෝ කියලා තියෙනවලු පෙති බොනවා කියලා. මත් පෙති. ඔය අරුන්දතිගේ කතාව මහමෙග පත්‍රේ කියවන්නේ. කෙල්ලන්ට වෙන දේවල්. ඔතනින් බේරගන්නේ කොහොමද? හොඳ පඩියක් තිබිලා හොඳ ගෙවල් දොරවල් යාන වාහන තිබ්බා කියලා ඇතුලේ සැනසෙල්ලක් නැත්තම් මොකටද? ඒ නිසා ළමයිට කියලා දෙන්න ලොක්කෝ වෙන හැටි නෙවෙයි, සැනසෙල්ලේ ජීවත් වෙන හැටි. සත්‍යයේ ජීවත් වෙන හැටි. ඔය ළමයිට ඇස්වලට පෙන්නන්න රම්මලි මහසෑය. ඔය ළමයිට පෙන්වන්න ජයසිරි මහ බෝසමිඳුන් දෙස. සංවර වඩින සංගරුවන පෙන්වන්න. ධර්මාසනයේ දහම් දෙසන දේශකයාණන් වහන්සේ පෙන්වන්න. ඒ බණපද සවන් වලට අහන්න සලස්වන්න. එතකොට අම්මලාගෙන් තාත්තලාගෙන් වෙන්න ඕන යුතුයකම් දරුවන්ට ඉෂ්ට වෙලා හරි මඟට යවලා. අද අවවාද දෙන්න පුළුවන් දෙමව්පියෝ අඩුයි. තමන්ට හරියට අවවාදයක් අනුශාසනාවක් දෙන්න බැරි නම් ඒ අවවාද අනුශාසනාව දෙන තැනට ගෙනියන්න. පැහැදිලිද? සත්‍ය කියන එක ළමයිට හුරු කරවන්න. ගෙදරින් තාත්තගේ පර්ස් එකෙන් හොරකම් කළාට පස්සේ හොරකම් කරපු එක නෙවෙයි ලොකුම වැරද්ද. ලොකුම වැරද්ද විදියට පෙන්වන්න එපා හොරකම් කරපු එක. ලොකුම වැරද්ද විදියට පෙන්වන්න මොකද්ද? මම ගත්තේ නෑ කියලා බොරුවක් කියපු එකට. කනහරා පහරක් ගැහුවත් ගහන ගමන් කියන්නේ ඔබ හොරකම් කරපු එකට නෙවෙයි ගහන්නේ, බොරු කියපු එකට. පැහැදිලි නේද? බුද්ධ ශාසනයේ මහා විශාල වැරද්දක් කරපු භික්ෂුවකට නම බුදුරජාණන් වහන්සේ සමාව දුන්නනේ ඇත්ත කියපු නිසා. විවෘත වෙච්ච නිසා. බුදුරජාණන් වහන්සේ දන්නවා වෙන වැරද්දට වැඩිය සත්‍ය ප්‍රකාශ කිරීම නිවනට ළඟයි කියලා. පැහැදිලිද? මේ නිසා ඇත්ත කියන පිරිසක් බවට පත් වෙන්න. බොරුවට තැන දෙන්න එපා. බොරුවට ආස කරන්න එපා. අසත්‍ය ධර්මයේ පස්සේ වැටෙන්න එපා. සංසාරේ පුරුද්දට යයි. ඒ නිසා සත්‍ය රකින්න, සත්‍ය අවබෝධ කරන, සත්‍යයට ආස කරන පිරිසක් වෙන්න අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සත්‍යයේ මහා සංකේතයේ උරුණ රෝම ධාතු රැගෙන මිහින්තලාවට වැඩම කොට සත්‍ය ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. මිහින්තලාවෙන් ගලා බැසූ සදහන් ගඟුලැල්ල තමයි සත්‍ය ධර්මය. මිහින්තලාවෙන් පෑයූ හිරු මඩලෙන් විහිදුන රශ්මිය තමයි සත්‍ය රශ්මිය. මිහින්තලාවෙන් පෑයූ පොසොන් සඳෙන් විහිදුන සිසිල් සඳකෙන් තමයි සත්‍ය සිසිලස. ඒ නිසා සත්‍යයට ආස කරන අය සත්‍යයට ළඟයි.